ඔව් අයිකාරක ඉන්නවද? ඔව් මේ ඔව් මට මෙයා දැක්කම කවියා මතක්. මොකක්ද අනේ නිකන් මතක් වුණේ. කියහම් බලන්න මල්ලියේ ඔව් මේ දවස්වල වඳුර ගයින්නවා නේද? අයියේ වඳුරකයි සංගණනය කරනවා සංගණනය කරනවා. අන්න වචනේ ඔව් මම කවිය කියන්න. කවියෙන් කියහම් ඉඳ හිට පනින වඳුරන් ගන්නාද? ගැන්න පිල් විදහා නටන මොනරුන් ගන්නාද? මොනරුත් ගැන්න හැමදාම එන ලේනුන් ගන්නාද? ලේනුත් ගැන්න නංගිය දනුලේන හරි හුරතල් මෙදකින් යකෝ බේනවා දඬුලෙලන් හුරතල් කරන අනේ මම නිකන් කිව්වේ. නිකන්ද කිව්වේ මොකද මම එයා තව එකක් කියන්න. යාටද කියන්නේ හැන්දෑවකදී හිරු බැස යන වෙලාවට නිකෙතේ ආදලියම් බරතල් ප්‍රනාවක ඉන්නා විටදී තනියම හුද කරවක එන්නද ගෙදර කවුරුත් නැති වෙලාවට ඒකනේ ෂෝක් නේද මට යන්න හිතෙන්නේ නැද්ද කියන්නේ මේකට ආදරේ පපුවෙන් එනවා. පපුවෙන් දෙන්නේ ඇවිල්ලා උගලට අර කැස්සක් දෙනවා. බලන්න වෙන කොහෙන් හරි සුදු අයියේ මොකද අනේ හනමක්ක එහෙම නෙමේ. කොහොමද අපේ මේ අඹම්පොළ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ අන්න හරි නේද අර නිල්ලාන ටික අපිට එන්න කිව්වා. අන්න මට කිව්වා මිස්ටර් රාලු සුදු අයියා මිස්ටර් රාලු ඇවිල්ලා මෙන්න මේ පැත්තට ඇවිල්ලා මෙන්න මේ ආතොර දෙදා ශාන්තියක් කරන්න කියලා. ශාන්තියක් කරන්න මේ පත්‍රය අනුසාරයෙන් මෙන්න මේ සල්ලි දැනුමක් ඉදිරිපත් කරලා. අන්න හරි. දෙදා ශාන්තියක් කරන්න කිව්වා. අන්න හරි නේද? අන්න ඒක තමයි අපි ආවේ. අන්න. ඉතින් එහෙම තමයි නේද? මෙන්න මේ දරුවන්ට නේද? අන්න. ඒ අසින්බන අස්මහදෝසය. අන්න කටින් කියන්නව කටවහදෝසය. ඉතින් ඉතින් ප්‍රාදෝසයක් ගත්තා. අන්න හරි. ඊට දෝසාලක දූරින් භූත වේවා. දූරින් භූත වේවා. අද වෙලේ තියෙන හිනාව සදාකල් හිතේ තියෙවා මූණේ තියෙවා. අන්න හරි මූණේ තියෙවා. මේ අක්කර හිතර කොට හැමදේම හරියනවා. ඒ අක්කට විතරම මොකටද? ඇයි? අයියා අනිත් අයට ඒ ඔක්කොටම තමයි. එහෙම කියනවා. ඒලකින් දෙදා ශාන්තියක් වෙන්න කියලා. අන්න ලක්ෂණ කවියක් කියලා. යන්න තියෙනවා. ඔන්නතාවති පාන්දි රජුගේ උයනේ ඔබ ඉත්තේ රාජාලිය ඔබේ බඩ වැද්දෙන් නිකන් බලපන් බෑරක් තියෙනවා කියලා. එකක් කියනවා. මෙතනින් කියන එක. ඔව් ඒක තමයි. යාර එකක් තියෙනවා. iPhone